තරුවක්වත් කඩා වැටිය කරන්න මට ප්‍රාර්ථනාව වරුවක් එක දිගට බිව්වා නිවා ගන්න වේදනා මරුවත් යන්නේ නැහැ කියපු එකී තමයි කාංචනා පළුවක් නම් අරිනවම යහුනොත් රෑ වෙලා නළුවොත් උඹ ළඟ පදිරි රංගනේ නම් මිස්තරම් දිවුරුවෙම බුදු පිළිමේක අත තියලානේ රත්තරන් වහම තමා කණ්ඩ වෙන්නේ ගියා නම් උඹ එක් කරන් දෙයියෝ බලලා අහුනේ මට උඹ අල්ලපු කස්තිරන් සැන්ඩ් පවුඩර් ගහලා පිට මරලා එන්නේ ජැන්ඩියට උඹ නැටුව මාව දෙකට නවලා තියලා මැන්ඩියට ආරංචිය මුලින් ඇවිත් පහල කඩේ බණ්ඩියට කිව්ව ගමන් කැරකිල්ලට වාරු වුණා කණ්ඩියට උඹ වගේම මටත් මිතුරු රාත්‍රිය බෝරින් මල් වලට දුක සෑන්ඩ්විච් කරලා මතක ෆීලිං බැරිම තැනදී අන්තිමට ගත්තාම කෝලින් සෝරි ඩාලින් නම්බර් බිසි ප්ලීස් බී වේටින් ඔයාට වෙච්ච කතාවක්ද ඔය මේක මගේ එකක් නෙවෙයි මගේ යාළුවෙක්ගේ කතාවක් ඕක මම ලිව්වේ නිකන් ඔය මං ඔය පාරේ ඇවිදන් යන ගමන් මට ඔය කතාව මතක් වෙලා නිකන් මං අර ටක් ගාලා මගේ ඉස්සර නෝට්බුක් එකක් තියෙනවා නිතරම මං ළඟ තියාගන්න නෝට්බුක් එක මං ටක් ගාලා රෑක යද්දි මම මේ තරුවක් දැක්කා අහසේ තනි තරුවක් තිබ්බේ අහසේ. ඕක දැකලා මම මේ තරුවක්වත් කඩා වැටිය කරන්න මට ප්‍රාර්ථනා කියලා මම පටන් ගත්ත එක එහෙම්ම කන්ටිනියු කරලා කරගෙන ගියා. ඕක සම්පූර්ණ සින්දුවක් කරා අපි ඕකේ. හරි ඉතින් මතනේ මේ කූලෝ මේ දවස්වල සෑහෙන ජනප්‍රියයි නේද? කියලා කියනවා කියන්නේ තාම ඉතින් පටන් ගත්ත ගමන් මේ රැප් වලින් කතා කියන ඇඩ්වර්ටයිස්මන්ට් කරන මේ ට්‍රෙන්ඩ් එක පටන් ගත්තේ කොයි කාලෙද? කොහොමද හිතුනේ මේක පටන් ගන්න ඕන කියලා? නෑ ඇත්තටම මේ මගේ ඇඩ්වර්ටයිස්මන්ට් කරන්නවත් කතා ස්ටෝරි ටෙලිංවත් නෙමෙයි මට ඉස්සර පොඩි කාලේ නම් මේ රැප් කරන්න ඕනි කියලා එකක් තිබ්බා. ඒ වුණාට මේ එහෙම තිබ්බට මේ කරන්න විදිහක් තිබුණේ ඉතින් ඉස්කෝලේ ඉවර වෙලා ජොබ් අරව මේවා ඒවත් එක්ක යනකොට මේ කරගන්න හම්බුන්නේ නැහැ. ඒ වුණාට මගේ ඔළුව ඇතුලේ තියෙනවා මට මේ මගේ ඕන දේ රැප් මම ඉස්කෝලේ මියුසික් කරේ මට ඒ වුණාට අර මේ කියන්නේ අර ටිපිකල් මියුසික් නෙමෙයි මට රැප් වෙන විදිහක් දෙන්න ඕනුනේ අර මාස් ඔඩියන්ස් එකට යන්න. ඉතින් ඒ කාලේ මම යනකොට මම දැක්ක මේ ශාන් අයියා එනවා. ඒ කාලේ ෆෝම් වෙනවා. එතකොට මට තේරුණා මගේ ඔළුවේ තිබ්බා මෙතනත් වැඩ කරනවා මෙහෙත් යනවා මේ වගේ ඒවා. නියමයි. මොනවද කරුවා අස්සවල්? මම රස්සා කියන්නේ මම මේන්ලි ගොඩක් කාලයක් අවුරුදු 6ක් විතර මම හොටෙල් ඉන්ඩස්ට්‍රි එකේ මම ෂෙෆ් කෙනෙක් විදිහට ඉඳියා. ඊට පස්සේ සොෆ්ට්වෙයාර් පැත්තේ ඉඳියා. ඒ කියන්නේ මේ සම්පූර්ණම වෙබ් ඩිසයිනින් වෙබ් ඩිවලොපින් ඇප් ඩිසයිනින් ඇප් ඩිවලොපින් ඒ පැත්තේ ඉඳියා. එතනින් ඉඳලා ඒකෙන් පස්සේ තමයි ඊට පස්සේ කොටින්ම සයිබර් කඩවලත් ඉඳියා වැඩ කරා එක කාලයක් ඒවත් ප්‍රයිස් ගැව්වා. ඒවත් කරලා අන්තිමට මේ අර ඊට පස්සේ ඒ කාලේ තමයි මට මම දැක්ක දවසක් මේ මම වැඩ කරපු කඩේක මේ ගෑන් ළමයෙක් නිතරම TikTok එකේ ඉන්නේ. මට එදා දැක්කම නිකන් හිතුණා මේක තමයි පොයින්ට් එක මම මාස් ඔඩියන්ස් එකක් අල්ලනවා මිනිස්සු නිතරම අතේ තියෙන TikTok එක වැඩේ ගොඩ දා ගන්නවා. වැඩේ ගොඩ දාන ඒත් මම මොකද්ද TikTok එකකින් කරන්න කියලා මම කල්පනා කරා. ඔයාගේ බ්‍රෑන්ඩ් එක හැදෙන කූලෝ කියන බ්‍රෑන්ඩ් එක හැදෙන්න නැත්නම් මේ නම හැදෙන්න අද වෙනකොට දැන් හරි සාමාන්‍යයෙන් දැන් ඕනම කෙනෙක් තමන්ගේ ජීවිතේ එක්ස්පීරියන්ස් වැදගත් වෙනවානේ. ඔයාගේ ජීවිතේ මොකද්ද බලපහු ලොකුම එක්ස්පීරියන්ස් එක? මගේ ජීවිතේ බලපහු ලොකුම එක්ස්පීරියන්ස් එක රිලේෂන්ෂිප් කියන පැත්ත. ඒ පැත්ත තමයි ඒ පැත්තෙන් තමයි මට එක්ස්පීරියන්ස් ගොඩක් ආවේ සාමාන්‍ය මිනිස්සු. ඒ කියන්නේ මේ සමාජයේ එක ලෙවල් වල මිනිස්සු ගැන. දැන් මුල් කාලේ ඉස්කෝලේ ඉවර වෙලා හොටෙල් වල යන කාලේ ගොඩක් තිබ්බා. ඉතින් මේ වෙන රටවල් ගැනත් දන්නවා. ටුවරිස්ලා හම්බ වෙනවා ගොඩක් කතා බහ කරනවා. ඒ කාලේ එහෙම තිබ්බා. හරිද? ඒ කල්චර්ස් ගැනත් ටිකක් දන්නවා. ඊට පස්සේ ඒ කාලේ ඉතින් ඔය හිල්ටන් එකේ ඉන්න එහෙම කාලේ ඉතින් ඔය පාන්දරට පිටකොටුවට එහෙම ගියාම ඒ පැත්තේ ඒ කල්චර් එකක් දන්නවා කොහොමද මේ පැත්තේ වැඩ වෙන්නේ කියලා. ඒවත් දන්නවා. ඉතින් ගම හෝමගම ඒ පැත්තත් දන්නවා. ඊට පස්සේ යාළුවන්ගේ පැත්තේ වෙන දේවලුත් ඔළුවේ තිබ්බා ඒ කාලේ. ඊට පස්සේ රිලේෂන්ෂිප් වලට ආවම පස්සේ අවුරුදු 21කින් ඔක්කොම නැවතිලා. ඒක අවුරුදු 21 දී මොනවද කරේ? අවුරුදු 21 වෙද්දි මම ස්ටාර්ට්අප් එකකින් ඉඳියේ වෙබ් කම්පැනියක් පටන් අරන්. ස්ටාර්ට්අප් එකක් කරගෙන යන ගමන් එන්න එතනින් පස්සේ ඔක්කොම රිලේෂන්ෂිප් වලට ගියන් පස්සේ බ්‍රේන් වොෂ් එකක් ආවා. ඔක්කොම මෙහෙමයි ඔහොම හරියන්නේ නැහැ කියද්දි මාත් ඉතින් එහෙමද හරි කියලා ගිහිල්ලා අර අහුණාද රැවටුණාද මොකද උනේ? රැවටුණා කියන්නේ එහෙම ප්‍රශ්නයක් නෙමෙයි උනේ. ඒ කියන්නේ අර එහෙම එපා කිව්වොත් මොනා හරි දැන් මොකක්ම හරි කියද්දි මම ඔක්කොම නවත්තලා දාලා අරකට මේන් ෆෝකස් එක දෙනවා. ලව් එක වෙනුවෙන්. ඔක්කොම මගේ පැත්තක තියලා මම ෆුල් ෆෝකස් එක දුන්නා ඒකට. මගේ ඔක්කොම ටික වැටුණා. අර මට වෙන කිසි දෙයකට ෆෝකස් කරේ නැහැ. හරි. ඔයාට වෙච්ච ජීවිතය අත්දැකීම් එක ඔයා හදපු රැප් එක මොනවද තියෙන්නේ? ඕක තියෙනවා. ඊට පස්සේ තියෙනවා ගොඩාක් ඒවා. මම දැන් මේ ළඟදී අපි සෝලෝ එකක් කරන්න ගත්තා මේ
මේ ඇල්බම් එකක වැඩ වෙන ගමන් තියෙනවා. ඇල්බම් එකේ යන ගමන් තියෙනවා මම ආවේ මලින් ආයේ ගොඩ ආව වලින් ගජමුතු ආවේ දලින් කියලා ඉද්දිමුන්නේ අලින්. දැන් කියපල්ලා කෙලින් කිකිලිද ආවේ මුලින් හෙට නිරේ ගියත් ඇවෙන්නේ නැහැ මම යනවා කලින්. ගොංගාලේ ගොඩ බණ්ඩා සුද්දන්ට වෙඩි බැඳා ගිනි ගන්න පැත්තක්ම මම මෙව්ව පද බැඳා. ජනතාව රොද බැඳා ගීනදට හද බැඳා කන් වලට මී පැනිලු මී මැස්සෝ අද බැඳා. පෙම් කළොත් අනිවිල්ල පස් කාලා වැලපිල්ල කැට් වෝක් කියනවා පස්සවල් නැලවිල්ල ගුලි කාලා ගැරකිල්ල මග දිගට විසිවිල්ල ඉස්පිල්ල පාපිල්ල මැද දැක ඇල්ලපිල්ල මුලින් කිව්වා සිංහලෙන් බැරි වුණොත් මන්නේ ගන්නවා මම ලිව්වා පැන්සලෙන් නැත්තම් දුර යන්න ගන්නවා බඩු આવොත් කන්තලෙන් මුංචෙන් පන්න ගන්නවා මතුරාපු මන්තරෙන් මේවා විසඳෙන්න ගන්නවා ඔය කෑල්ලේ තියෙනවා මගේ ජීවිතේ එක කාලෙක ඉඳලා වෙච්ච ඔක්කොම ඒ කියන්නේ මම පර්සනල් ලයිෆ් එකේ මට කිසිම ප්‍රශ්න අම්මා තාත්තා හැමදේම කරා හොඳට බලාගත්තා කිසි අඩුවක් කරලා නැහැ කිසිම අඩුවක් කරන්නේ නැතුව බලාගත්තා ඒකයි මම ආවේ මලින් හැබැයි ආයි ගොඩ ආව වලින් ගජමුතු ආවේ දලින් කියලා ඉද්දිමුන්නේ වලින් කොච්චර ඇතාගේ ගජමුතු තිබ්බ කියලා ඇත්තුන්ගේ ලොකු සීන් නැහැ පෙම් කළොත් අනිවිල්ල පස් කාලා වැලපිල්ල කැට් වෝක් කියනවා පස්සවල් නැල ඕකේ සම්පූර්ණව මගේ ඔය කතාවේ ගොඩක් තියෙනවා ඇල්බම් එකේ ඉන්ට්‍රෝ සෝන් එක මගේ යනවා හරි ඊට පස්සේ දැන් බිස්නස් ඔක්කොම ඉවරන පස්සේ තමයි ඔය අන්තිම කඩේක පාව වැටෙන්නේ කඩේට වැඩට යන්න උනා මේ හේතුව මං ඒ කාලේ ලිවින් ටුගෙදර් ඉඳි ඇත්තටම ඒ රිලේෂන්ෂිප් ඒ කාලේ මේ සල්ලි නැහැ සයිවර් කඩේක වැඩට යන්න උනා ඉතින් දවසේ පඩියට ගිය රුපියල් 2500 3000යි එක එක කඩවල වැඩට යන කාලේ රයිස් ගෙවුවා රයිස් ගහනවා කොත්තු ගහනවා දාද මොකද ඉතින් ඒව මතක් වෙද්දි මතක් වෙද්දි මට අදටත් මේ ඔය සයිවර් කඩවල් ගාමින් යනකොට හිරිගඩු පිට පේනවා මාව ඒ හරියකින් ගියොත් දැන් අපේ ගෙවල් පැත්තේ තියෙනවා තැනක් මම නිතරම ඉතින් ඔය කඩේට එහෙම යනකොට ඒක පහු කරන් යන්න ඕනේ මට එතනින් අර ඒ සුවඳවල් වලට මට හිරිගඩු පිපෙනවා මාව නිකන් වෙවුලනවා වගේ මට ඒක අර නිකන් ෂොක් එකක් ඇත්තටම මගේ ජීවිතේ තිබ්බ ලොකු ෂොක් එකක් මට තිබ්බ මට මේකෙන් ගැලවෙන්න ඕනේ මට නිකම් සාමාන්‍ය මිනිස්සෙක් වගේ මැරෙන්න නම් බෑ කියලා තමයි මගේ පොඩි කාලේ නම් තිබ්බේ කොහොමද මම ඉස්සර මාර ප්‍රෙෂර් එක මට තේරෙන්නේ මම මොකද කරන්න ඕනේ මම මොකද දැන් කරන්නේ මම මේ මට ඕන දේ නෙමෙයිනේ මම මේ කරන්නේ මොකද්ද මම මේ කරන්නේ කියලා මම නිතර මාත් එක්කම ෆයිට් එකක ඉඳී මාර කාලයක් ඉතින් ලහිරුට කියන අපි ඔන්න අද කූලෝට තමයි එන්න කියලා කිව්වේ මම ඉදිරියට මම දැන් TikTok එකේ සෑහෙන ජනප්‍රියයි ලංකාවේ අලුත්ම ට්‍රෙන්ඩ් එකක් හදලා දුන්න කෙනෙක් හදපු කෙනෙක් රැප් වලින් ස්ටෝරි ටෙලිං කතා කියනවා ඇඩ්වර්ටයිස්මන්ට් සෑහෙන මේ දවස්වල දිනවා ඇඩ්වර්ටයිස්මන්ට් කීයක් කරලා තියෙනවද දැන්ට 30ක් 35ක් අතර ඒ කියන්නේ තා පබ්ලිෂ් වෙච්ච නැති ඒවා ගොඩක් ඔය තාම කරගෙන යන ප්‍රොජෙක්ට් තියෙනවා ගොඩක් ඔය ක්‍රිකට් සින්දු නැගලා කියන්නේ ඔව් ක්‍රිකට් කමෙන්ට්ස් කොහමද ඒකට ඒකේ කමෙන්ට්ස් ඔක්කොම හොඳ පැත්තට තියෙනවා ඇත්තනේ කියන්නේ මම බොරුවක් නෙමෙයි ඒක මේ මම ගාන්න ඉදපු එකක් නෙමෙයි මේ අර අපේ ජසා ප්‍රොඩියුසර් කෙනෙක් ජසා මේ දවසක් කතා කරලා මේ මැච් එක පෙරදිලා මචං මේ මං කියන්න ඕනේ අනිවාර්යයෙන් එයා තමයි කිව්වේ රෑ කොහොම හරි රෑ 12ට විතර මැසේජ් එකක් දාලා මැච් එක පෙරදිලා මචං මොකක් හරි ගහලා දානවා ඕක යයි කියලා රෑ 12ට විතර මම මල්ලිට කිව්වා මේ මෙහෙම එකක් කිව්වා මොකද කරන්නේ රෑ 12ට විතර ටට්ටක් ගාලා ලිව්වා විනාඩි 5න් විතර බාස් 8ක් ලිව්වා රෙකෝඩින් කරා මික්ස් මාස්ටරින් උත් කරා පාන්දර 3 වෙද්දි වීඩියෝ කෑල්ලකුත් ගහගත්තා පොඩියට. ගහලා උදේ 6:00ට ෂෙඩියුල් කරලා නිදාගත්තා. ඒ වගේ බ්‍රේක් වෙච්ච එෆ් එක ඒ හම්බුන්නේ නැද්ද ඊට පස්සේ? ඒක ආයි හම්බෙලා ආයිත් එන මේ ආයි පැටලුණා. ඒක මට විශ්සු ඇදිලා මට විශ්සුවක් වෙලා ඊට පස්සේ ඒකෙන් පස්සේ තමයි ඇඩ්වර්ටයිස්මන්ට් එන්න පටන් ගත්තේ. ඊට පස්සේ ඒක කරන්න ගත්තා. හැබැයි ඒ කාලේ මම නැවැත්තුවේ නෑ මොකද මම මේක ඇදගෙන ගියා මම දන්නවා දැන් මේක තමයි මම දන්නවා නිච් එක මං අල්ලගත්තානේ ඒක තමයි පාත් එක මොකද්ද කියලා ඒ කියන්නේ මං කරගෙන යන්න ඕනේ මං පටන් ගන්න ඕනේ කොහෙන්ද කියලා එතකොට කොහොම හරි ඒ කාලේ වෙනකොට අපේ චමත් අයියලා කතා කරලා අපි සින්දු කරලා පටන් අරන් ඔව් වැඩේ පටන් අරන් කියන්නේ වැඩේ ගොඩක් දුරට යන ගමන් දැන් එතකොට ලංකා ගෑන් ළමයි ගැන කියන්නේ මම ස්ටෝරි ටෙලිං රැප් එක රැවුල ගිනි ගනිද්දි පත්තු කරපු සුරුට්ටුවට පිං ඔයාට වැඩියෙන් ලැබේව සැප සම්පත් නෙමෙයි හෙන රෝමේ ගිනි ගනිද්දි වීණාවක් ගහන් හිටිය පිං ගොනාට පුන්නක්කුත් කන්න දීලා කිව්වනේ වැඩි බන මුලින්ම දකිද්දි හෙන කිව්ට් පස්සේ වුණා කාලි කැමති චරිත අතර උඩින් හිටියේ මාලි කියලා කියපු ගමන් තේරුණ බඩු පැකට් වෙනවා කියලා බුකිය පත්ති නිවෙස් අරන් ලියලා දානවා පත හැලි අම්මා පගහන්න ඕන මඩු වලිගෙන් ලෙලි යන කල්ලොන් උචක්කුවක් කරගහගෙන හිටියට මම බලන් හිටියේ කරපු කියපු දේවල් ටිකේ ලිවෙනකන් හත්තිකේ අස්ස මිජ්ජි වගේ හිටියට ඈ බොල කොහෙන්ද උඹ ඌවා ඉගෙන ගත්තේ මගේ බොක්කේ තියෙන සෙම ටික උඹ ඇරියා තියන් හක්කේ මම බොගේ කුපාඩි වැඩ දැක්කේ නෑනේ කරුමෙට බොරු අඟර දඟර සුකුරුත්තන් හුරතලේනේ දැක්කේ දැන් කීයක්ද ලියලාද මගේ මේ නෝට් පෑඩ් එකේ කොහොම හරි තියෙනවා 200ක් 300ක් විතර
ප්‍රමෝෂන් අරම ඇඩ්වර්ටයිස්මන්ට් පැත්තකින් තිබ්බහම මේ මං කියන්නේ සම්පූර්ණ සින්දු මගේ ඒ කාලේ ලියන්න ගත්ත කොහොම හරි නෝට්බුක් 6ක් විතර තියෙනවා සම්පූර්ණ පිටු 120 විතර මට කරනවා නම් මට පණ යනකම් මගේ හුස්ම ටික යනකම් කරන්න සින්දු දැන්ටත් තියෙනවා ඒ තාම තවත් ලියනවා අම්මා තාත්තා කොයිතරම් සතුටුයි අම්මලා නම් මාරම හැපි ඒ කියන්නේ මං ඉවිහිටපු ඉදී වෙච්ච දේවල් ඔක්කොම දන්නවා කතන්දර ඒගොල්ලෝ ඔක්කොම දන්නවා මාර සපෝට් එකක් දෙන ගෙදර පැත්තෙන් 100%ක් පුදුම සපෝට් එකක් තියෙනවා අවංකවම හරි දැන් අම්මා තාත්තනේ මොනවද රැප් හැදුවේ මම ඒගොල්ලන්ටත් මගේ ඒක දැන් කියන්න බෑ මොකද මගේ ඇල්බම් එකේ සර්ප්‍රයිස් සින්දු දෙකක් තියෙනවා මගේ ඇල්බම් එක ඇතුලේ ඒ දෙන්නට මගේ ඒගොල්ලන්ට හරි මාරම සින්දු දෙකක් තියෙනවා ඒගොල්ලන්ට වෙන් කළා මම ඒක එළියට දාන්න විදිහක් නෑ ඇත්තම කතාව මේ ඇල්බම් එකේ තියෙන හොඳම සින්දු දෙකක් කොයි කාලේ දෙන්නේ මාස 7 8 9ක්වත් ඒ කියන්නේ මේ ඇල්බම් එක වෙනම විදිහකට එන ඇල්බම් එකක් මේක පොතක් එක්කනේ ඒ කියන්නේ කවුරු රැපර් කෙනෙක් මම මට ඕනේ මේ රැප් වලට තියෙන මේක දකින්න විදිහ පොඩ්ඩක් වෙනස් කරන්න. ඇයි රැපර් කෙනෙක්ට මට පොත් ලියන්න පුළුවන් මම රැපර් කෙනෙක් මම පොතකුත් ලියනවා. මම ඇල්බම් එක එළියට දාන්න හිතාගෙන මේ ප්ලෑන් කරලා දැන් වැඩ කරගෙන යන්නේ පොතක් එක්ක. පොතේ තමයි සින්දු ටිකක් ස්ටෝරියත් එක්කම ස්ටෝරියෙන් ස්ටෝරියට චැප්ටර් එකෙන් චැප්ටර් එකට ඒකට අදාළ සින්දුව තියෙනවා. අලුතට හරි තව එකම අක්කර අපි රැප් එක ගමුකෝ ඒ පප්ප ගමේ අපේ පප්පලා සෙට් එක අඩිපුඩි ගහනවා වැනෙන්න ගත කොහේ ගියත් හිතමල් කුමාරි ළඟ ආදරේනි මම පැලෙන්න අරගෙන පනිනවා කාරකාරේ අපේ පප්පලා හිටියද ගාලු පාරේ අනේ මල් කුමාරිවා ගොම්මන් වෙලාවේ තනියෙන් යන්න එපා ගාලු පාරේ මොකද වගේ හිට්ම උනේ තාලෙට ඇගේ පැද්දෙන තට්ටම හැබැයි මාර සක්කර වට්ටම නටලා නම් ඇති 18 වන්නම ඒත් හිතේ කොනක දැල්ලුණ පන්දම ඇඳලා ඈ සාරි යනෝ මහ පාරේ කිව්වහම මොකද ඒකි හැඩකාරි කියෙව්වම පටුන පෙරළුවනේ පොතම මැඩියලින් කටට ඇවිල්ලම වැටුන ඉම්බ මල බඹරු පැණි එන්නේ නටුවෙන් කඩපු රැලි කොණ්ඩේ පැද්දෙනවා හුළඟේ ගෑණි දැනගත්තොත් කඩයි මගේ බොටුවෙන් බලලා සැනසෙන්නේ බැඳපු නිසා කලියෙන් සිරියාව මූනේ බේරෙනවා දෝරේ මේවා ගති ආරේ මැකෙව්වත් නෑරේ හොඳ ඇපල් කන්නේ පණුවමනේ රාලේ එනකම්ම ඉන්නේ තිත්තයාගේ වාරේ ඒ කියන්නේ ඒක ස්ටෝරිය තියෙන්නේ බැඳපු මිනිස්සෙක් වෙන ලස්සන ගෑල් ළමෙක්ව දැක්කහම කියන දේ තමයි තියෙන්නේ සම්පූර්ණ. කොහොමද හම්බෙන ප්‍රතිචාර කොහොමද දැන්? ඇත්තටම හොඳයි. බැනුන්නම් අඩුම ලෙවල් එකක තියෙන්නේ. දැන් ඔය සානික ගෑල් ළමයි ගැන එහෙම රැප් කිව්වම ගෑල් ළමයි කොහොමද කමෙන්ට්ස්? ඒගොල්ලොත් මාර කැමති ඒකට. ඇත්තම කතාව මම මුල් දවස්වල හිතුවේ මම මෙහෙම ගැහුවා දැන් මට බණීත් දන්නේ නෑ. ඒගොල්ලෝ තමයි ඔක්කොටම වඩේ මාරයි නියමයි හොඳ කියන්නේ වැඩිපුරම පිරිමි අයට වඩා ගෑනුවා ඒවට. නෑ මම අර සාමාන්‍ය සමාජය ඇහෙන කියන දේවල් ඕවා ලියන්නේ ගොඩක් අර කාටවත් පර්සනලි මං ගහන්නේ නෑනේ. ඉතින් ඒක හින්දා ඉතින් මේ එහෙම ගන්න දෙයක් නැහැ. පර්සනලි ගන්න දේවල් නෑ වගේ. මේ ලයිෆ් එකේ එක්ස්පීරියන්ස් අද ඉන්න තැනට එන කොයිතරම් හේතු වුණාද 100ට 200ක් හේතු වුණා මොකද මේ රැපර් මේ නිකන් සින්දු කියන කෙනෙක් වගේ නේ රැපර් කෙනෙක් කියන්නේ යා ලිරික්ස් කරන්න ඕනේ මියුසික් එක මේ ප්‍රොඩියුස් කරේ නැතත් ප්ලෑන් කරන්න ඕනේ යාගේ ඔළුවේ තමයි මියුසික් එක තියෙන්නේ ලිරික්ස් ටික තියෙන්නේ සම්පූර්ණ ප්‍රොඩක්ෂන් එකේ වැඩේ ඔළුවේ තියෙන්නේ රැපර් කෙනෙක් කියන්නේ එයා ඇවිල්ලා අර මල්ටි ටාස්ක් එයාගේ ඔක්කොම වැඩේ යන්න ඕනේ ඔළුවේ එයාගේ තමයි සම්පූර්ණ මේක මොන වගේ එකක්ද මේක වෙන්න ඕනේ. දැන් එහෙම කරද්දී ඇත්තටම ලයිෆ් එක්ස්පීරියන්ස් එකක් නැතුව සමාජය ගැන, ස්ට්‍රීට් එක ගැන, ජීවිතය ගැන හැම පැත්තෙම එක්ස්පීරියන්ස් එකක් නැත්තම් ඇත්තටම රැපර් කෙනෙක් හැදෙන්නේ නැහැ මම හිතන විදිහට. ඉතින් එහෙනම් කූලෝ සූපතනවා බොහොම ස්තුතියි ආවට. ලහිරුට කියන්න අපේ ප්‍රෝග්‍රෑම් එකට ඉවර කරන්න කලිනුත් රැප් එකක් කියමු. රාල හාමි මම ළඟට ආපු ගමන් ඒකයි හෙල්මට් එක නැත්තේ අයියෝ දඩ ගහන්න එපා සුළු වැරදිනේ මගේ ගෙවල් අර උඩ පැත්තේ අනේ ගානක් දෙන්න කොහෙද ඉතින් එක රුපියල් 100යි ළඟ ඇත්තේ මට ඉතුරු ටික මතක් වෙන්නේ මතක් වෙන්නේ නැහැ ඇත්තම කතාව ලියලා වැඩි කම ගොඩක් ලාට රැපර්ස්ලා ගැන කතා කරද්දී හරිය ගොඩක් ලාට මේ ඩ්‍රග්ස් කියන දේ ප්‍රධාන වෙනවනේ කොහමද කූලෝ ඔයාගේ ජීවිතේ මගේ ජීවිතේ ඇත්තටම මේ ඩ්‍රග්ස් ප්‍රධාන වෙලත් නැහැ ප්‍රධාන වෙන්නෙත් නැහැ ඒ කියන්නේ ඒක මම හිතන විදිහට ඕක තනිකර බොරුවක්. ඒකයි මට මේක නැති කරන්න ඕන මේ මෙන්ටැලිටි එක මේක නැති කරන්න ඕන ලොකුම කතාව මේක නැති වෙන්න ඕනේ මේ ඩ්‍රග්ස් කියන එක ඇඩික්ෂන් කියන එක ඇත්තටම මම හිතන්නේ බොරුවක්. මිනිස්සු හදාගත්ත දෙයක්. හදාගත්ත දෙයක්. මොකද මම පර්සනලි දේවල් නවත්තලා තියෙනවා. ඒකට මට මේ එහෙම ලොකු ෆයිට් එකක් දෙන්න වෙලා නැහැ. ඒක තමන්ගේ හිත තමන්ට තමන්ව කන්ට්‍රෝල් එකක් තියෙනවා නම් තමන්ට මේන් වෙන මොකක් හරි ගෝල් එකක් තියෙනවනේ ඩ්‍රග් කියන එක ඉස්සරහට එන්නේ නැහනේ. තමන්ගේ ගෝල් එක තමයි එකට එන්නේ. ඒක නැතුව තමන්ට ඩ්‍රග්ස් එක වෙලා නම් තමයි ඒක ඇඩික්ට් වෙන්නේ. තමන්ට වෙන ඇඩික්ෂන් ජීවිතේට මිනිස්සෙට ඇඩික්ෂන් එකක් තියෙන්න ඕනේ. හැබැයි ඩ්‍රග්ස් නෙමෙයි. ඩ්‍රග් කියන එක ඇඩික්ෂන් එක වුණොත් අනිත් හැමදේම යනවා පස්සට.
අපිට වෙන දෙයක් ඇඩික්ට් වුණොත් ඒක තමයි ඉස්සරහ දැන් මම අර කිව්වා ඉස්සර මට රිලේෂන්ෂිප් එක තමයි ඇඩික්ට් එක. ඒක තමයි ඉස්සරහට එන්න ඔක්කොටම කලින්. ඊට පස්සේ මියුසික් ඉස්සරහට දාගත්තා. එතනින් එහාට මොකුත් ඇඩික්ෂන් එකක් වෙන්නේ නැහැ. ඔය සමහර කට්ටිය කියනවා මට ලියන්න නම් මොන හරි ගහන්න ඕනේ. අරකයි මේක බොරුවක්. Tamanට ලියන්නේ මොකද ඒතකොට වෙන කවුරු හරි ඇවිල්ලා මේ දෙයියෝ ලියන නෑනේ බොරු කතාවන්නේ ඒක එහෙම එකක් නෑ මම මගෙන් අහනවා මේ ගොඩක් වෙලාවට කට්ටිය මේ මොන හරි ගහලා තමන් ලියන්නේ ඔච්චර ඔහොම ලියන්නේ මොනවාද ඔහොම ලියන්නේ කොහොමද ඔච්චර මොන හරි මම කියන්නේ නෑ මම টয়ලට් එකේ ඉඳියත් මම ලියන වෙලාවකට මම නාන ගමනුත් ලියනවා ටක් ගාලා මට ඔළුවට එනේව ටක් ගාලා ගිහිල්ලා බාත් รู එකේ ඉඳලා මට වෙලාවකට නිදා ගන්න ඇඳට ගියාම පාන්දර මම කොහොමද නිදාගන්නේ 3ට 4ට විතර ඔක්කොම වැඩ ඉවර කරලා ඒ නින්දර ගියාමත් මට වෙලාවට මෙහෙම රයිම්යක් එන ඔළුවට මම ටක් ගාලා ආයි අරගෙන ෆෝන් එක කරන් නෝට් පෑඩ් එක ගහලා ඒක තියලා නිදාන මට එහෙම එකක් නැහැ ඇත්තටම ඇඩික්ෂන් ඩ්‍රග්ස් ඇඩික්ට් වෙනවා කියන එක ඒක ඇත්තටම බොරුව මම ඒක ඕන තැනක ඕන විදිහකට කියනවා ඇඩික්ෂන් එක කියන්නේ තනිකරම බොරුව ඩ්‍රග්ස් ගැන රැප් කරා ඩ්‍රග්ස් ගැන කරන්නේ කරන්නේ නැහැ ඒ කියන්නේ හොඳ නැහැ කියලා හොඳ නැහැ කියලා එකක් කරනවා ඒක මගේ ඇල්බම් එකේ එකක් තියෙනවා මේ ඒ කියන්නේ ඒව ප්‍රොමෝට් කරන දේවල් වෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ කවදාවත්. ඒ කියන්නේ ඒක ආතල් විදිහටවත් වෙන්නේ නැහැ. මගේ එකපාරක් මම ඔය TikTok එකේ දැම්ම මේ හවසට මොන හරි කරමුද ඇහුවාම අනේ මචං හවසට මොනවත් කරන්න විදිහක් ඇත්තෙම නැහැ මේ පර්ස් එක බලහම මොණ්ඩර කොලයක් සති ගානකින් ඇහැකට දැක්කෙම නැහැ මේ පැත්තෙම නැහැ මුකුත් හොයාගන්නත් සති ගානකින් මම මුකුත් ගත්තෙම නැහැ. එදා කිරිලපණින් හැබැයි සුපිරියක් ගත්තා වරු ගානක් බඩු බැස්සෙම නැහැ. ඔහොම එකක් දැම්ම මට ඊට පස්සේ ඒක දැම්මහම තේරුණා මේකත් වෙනම ප්‍රොමෝට් කරනවා වගේ වැඩක් මම මේ කරලා තියෙන්නේ. මොකද ඒ මගේ past experience ඔය තියෙන්නේ. මම කිව්ව මම ලියන්නේ ඒ වගේ දේවල් මගේ past experience. ඒ කාලේ අර මගේ track එකේ ඉඳපු කාලේ 아무තු කාලේ ලියපුවා. ඒවට සම්බන්ධ එකක්වත් කරන්නේ නැහැ. ආයි කරන්නේ නැහැ. තා හොඳයි. එහෙනම් කුළු සූපතන thank you ආවට. thank you කතා කරාට. ජය වේවා.